යාළුවනේ ඔයාලා හිතන්නේ අපේ ඇස් දෙකට පේන අපේ මතකයේ තියෙන හැමදේම 100%ක් ඇත්ත කියලාද? තමන්ගේම ඇස් දෙකින් දැකපු මිනිමරුවෙක්ගේ මූණ මතකයෙන් ඇදලා පෙන්වන්න ගියාම ඒ ඇදපු රූපයෙන් තමන්ගේ ජීවිතය උඩියට උරු වෙන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවාද? අද රීකැප් ස්ටුඩියෝ එකකින් අපි අරන් ආවේ 2025 අවුරුද්දේ රිලීස් වුණු මලයාලම් ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක් වෙන අයිඩෙන්ටිටි ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. කතාවේ මුලින් ඉඳන් අගටම තියෙන්නේ බලාපොරොත්තු නොවන මාරම ට්විස්ට් ටිකක්. ඒ නිසා වීඩියෝ එක මිස් කරගන්නේ නැතුව ඉවරනකම් බලන්න. ෆිල්ම් එක පටන් ගන්නේ අමර පීරිස් කියන පුජ්‍යලයාගෙන්. මෙයා පිටතින් බලද්දී ඇතුන් කඩේක වැඩ කරන සාමාන්‍ය මිනිසෙක් වගේ පෙන්වන්නට ඇතුළතින් මාරම් විකෘති මානසිකත්වයක් තියෙන දරුණු අපරාධකාරයෙක්. මෙයා කරන්නේ මේ ඇඳුම් කඩේ ට්‍රයල් රූම් එකට ඒ කියන්නේ ගෑන් ළමයි ඇඳුම් මාරු කරන කාමරේට රහසිගතව කැමරා හයි කරලා ඒ අය නොදැනුවත්ව වීඩියෝ කරන එක. ඊට පස්සේ මේ වීඩියෝ පාවිච්චි කරලා මේ අහිංසක කෙල්ලන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයව බ්ලැක්මේල් කරලා මාර විදියට සල්ලි උරන් කරනවා. මේ අපරාධ ඔක්කොම මෙයා කරන්නේ නගරයේ ඈත තියෙන මෙයාටමයිති පාළු ඇඳුම් ගොබඩාවක. හැබැයි එක දවසක් රැයක මේ පාළු ගොබඩාවට අద్භූත පුද්ගලයෙක් කඩා වදිනවා. කවුද මේ මිනිස්සයා කියලා හරියටම පේන්නේ නැහැ. ඔහු එකපාරටම අවර්ත පහර දීලා ඔහුව අමානුෂික විදියට මරා දානවා. එතනින් නවතින්නේ නැතුව මේ අద్භූත මිනිහා අමර්ගේ මිනිහත් එක්කම මුළු ගබඩාවම ගිනි තියලා සාක්ෂි ඔක්කොම විනාශ කරලා දානවා. මේ සිද්ධිය වෙලා සති කිහිපයක් ගත වෙනවා. දැන් කතාවට එනවා DYSP දිනේෂන් කියන පොලිස් නිලධාරියා. මෙයාට කර්ණාටක පොලිසිය වැඩ කරන මලයාලම් සහ දෙමළ භාෂා දෙකම කතා කරන CA ඇලන් ජේකොබ් හමු වෙනවා. ඇලන් කියන්නේ මාරම ෂාප් දක්ෂ පොලිස් නිලධාරියෙක්. ඔහු දිනේෂන්ට කියනවා අර අමර්ගේ මිනිමරුම විමර්ශනය කරන්න ඔහුට පවර්ලා තියෙනවා කියලා. හැබැයි වැදගත්ම දේ ඒක නෙවෙයි. ඇලන් ළඟ මේ මිනිමරුම ඇස් දෙකින් දැකපු ප්‍රධාන සාක්ෂිකාරියක් ඉන්නවා. ඇයගේ නම ඇලීෂා. හැබැයි විමර්ශනයේ ආරක්ෂාව වෙනුවෙන් ඇයට ඈන් කියන ව්‍යංජනම තමයි පාවිච්චි කරන්නේ. මේ ඇලීෂාට තියෙන්නේ සාමාන්‍ය කෙනෙකුට නැති මාරම් පීඩීමක්. ඒ තමයි ෆොටෝග්‍රැෆික් මෙමරි එකක්. ඒ කියන්නේ ඇය දකින ඕනෑම දෙයක් කැමරාවකින් ෆොටෝ එකක් ගැහුවා වගේ මොලේ තැම්පත් කරගන්න ඇයට පුළුවන්. දිනේෂන් මේ දෙන්නට ආරක්ෂාව ලබා දීම සඳහා තමන්ගේ නිවාස සංකීර්ණයේ තියෙන සේෆ් හවුස් එකක් ලැහැත්ති කරලා දෙනවා. ඔන්න ඔය අතරේ තමයි අපිට මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන හරන් ශංකර් හමු වෙන්නේ. හරන් කියන්නේ බොහොම නිදහසේ ජීවත් වෙන චිත්‍ර අඳින මාරම දක්ෂ තරුණයෙක්. හරන්ගේ අම්මා කලින් පොලිසියේ ස්කෙච් ආටිස්ට් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක්. ඒ කියන්නේ සාක්ෂිකරුවන් කියන විස්තර අනුව සැකකරුවන්ගේ රූප අදින කෙනෙක්. අම්මාගෙන් ලැබුණු ඒ සහජ දක්ෂතාවය හරන්ට ඉපදීම පිටලා දිනවා. දවසක් හරන්ලා ඉන්න පැත්තේ පොඩි ස්කූට හොරකමක් වෙනවා. එතනදී හරන් තමන්ගේ දක්ෂතාවය පාවිච්චි කරලා දැකපු අය කියපු විස්තර අනුව හොරාගෙන් හරියටම ඇදලා දෙනවා. මේක දකින CI ඇලන් මාර විදියට පුදුම වෙනවා. ඇලන් හිතනවා ඇයි මට බැරි මේ හරන් අපේ අමර්ගේ මිනිමරුම් කේස් එකට සම්බන්ධ කරගන්න කියලා. ඇලන් හරන්ගේ උදව් ඉල්ලනවා. අර ප්‍රධාන සාක්ෂිකාරිය වෙන ඈන් නැතොත් ඇලීෂා කියන විස්තර අනුව අමරව මරපු මිනිමරුවාගේ ස්කෙච් එක ඇදලා දෙන්න කියලා. හරන් මේකට කැමති වෙනවා. දැන් හරන් ඇලන් සහ ඇලීෂා සේෆ් හවුස් එකේ වාඩි වෙලා ඉන්නවා. ඇලීෂා තමන්ගේ මතකෙන් මිනිමරුවාගේ හැඩයරුව එකින් එක කියන්න පටන් ගන්නවා. හරන් ඉතාමත් සූක්ෂම විදියට ඇයි කියන හැමදේම කඩදාසියක අදිනවා. විනාඩි කිහිපයකට පස්සේ හරන් ස්කෙච් එක ඇදලා ඉවර කරනවා. ඉවර කරලා මේක අදින එක නවත්තලා පරණ අපරාධවල ස්කෙච් කරදුනේවා ඇලන්ට පවසලා ඔහු ඇලපු ස්කෙච් එක ඇලන්ට පෙන්වනවා. ඒ වෙලාවේ ඇලන්ගේ උඩ යනවා. මොකද ඇලීෂා දුන්නු විස්තර අනුව හරන් නැතපු මිනිමරුවගේ මූණ වෙන කාටවත් නෙමෙයි හරියටම හරන්ගේ මූණටම 100%ක් සමානයි. ඇලන් සැකෙන් හරන් දිහා බලනවා. තමන් විස්තර කරද්දී මේ මිනිස්සයා තමන්ගේ මූණෙන් දෙයි කොහමද කියලා ඇලන්ට හිතාගන්න බෑ. හැබැයි කලබල නොවි හරන් කියනවා තමන් නම් මිනිමරුවා එයාට කෙලින්ම මාව පෙන්වන්න තිබ්බා. ඇයි මේ වගේ කටුසටහන් අදින්නේ? හරන් කියනවා ඇලීෂාට විවේකයක් දීලා නැවතත් ස්කෙච් එක අදින්න කියලා. ඇලන් එකට කැමති වෙනවා. මොවුන් ඇලීෂාව එක්කන් රාතේ නිවුණු තැනට යනවා. ඒ යන ගමන් හරන් ඇලීෂා කැමති සින්දු දානවා මනස සංසුන් කරගන්න. මොවුන් ඝාතනය වුණ තැනට යනවා. හරන් එතනදී ඇලීෂාගෙන් එකම එක ප්‍රශ්නයක් අහනවා. ඔයා එදා එයාගේ මූණ හරියටම පැහැදිලිව දැක්කද? එවිට ඇලීෂා පවසන්නේ මම එයාව පැහැදිලිවම දැක්කා. හරියටම ඔයාව දකිනවා වගේ. හරන් නැවතත් ඇලීෂාගෙන් විස්තර අහගෙන ස්කෙච් එක අදින්න පටන් ගන්නවා. මේ පාර ඇදපු රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇලීෂා එක දැකලා කියනවා ඔව් මේ ඉන්නේ මිනිමරුව තමයි කියලා. හැබැයි යාළුවනේ ෆිල්ම් එකේ පළවෙනි මාරම ට්විස්ට් එක එන්නේ මෙන්න මෙතනදී. ඒ දෙවෙනි ස්කෙච් එක බොරුවක්. අමරණ ඇත්තටම මරලා ඒ කබඩාවට ගින් තිබේ වෙන කවුරුත් නෙමෙයි. මේ අපේ ඇස්මලා පිටම ඉන්න
හරන් ශංකර්ම තමයි. හරන් තමන්ගේ අනන්‍යතාවය ඇහුවේ කියලා බයිට තමයි දෙවෙනි පාර බොරු ස්කිච්චයක් ඇන්දේ. හැබැයි දැන් හරන් දන්නවා අර ඇලිෂා ගෙන ගෙන්න ළඟ ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තියෙන නිසා ඇයට කවදා හරි තමන්ව අහුවෙන්න පුළුවන් කියලා තමන්ගේ ඩෙන්ටිටි එක බේරගන්න ඇලිෂාව මෙලොවින් තුරන් කරන්න ඕනි කියලා හරන් තීරණය කරනවා. එදාරාම හරන් හොර රහසීම ඇලිෂා ගෙදරට පැනලා ඇය මරන්න උත්සාහ කරනවා. හැබැයි හරන්ගේ අවාසනාවට ඔහු එතනදීම අහුවෙනවා. හැබැයි අහුවෙන්නේ පොලිසියට නෙමෙයි හරන්ගේ මාමා වෙන සුදර්ශන් කියන දොස්තර මහත්තයාට. ඒ වෙලාවේ ඇලිෂා එතනට ඇවිත් තමන්ගේ අතේ තියෙන තුවක්කුව හරන්ටයි මාමටයි දෙන්නටම එල්ල කරගෙන ඉන්නවා. හැබැයි හරන් සහ මාමා මාරම දෙයක් නිරීක්ෂණය කරනවා. ඇලිෂා තුවක්කුව දික් කරගෙන හිටියාට ඇයට හරන් නදුරා ගන්න බෑ. ඇය අහනවා කවුද ඔයාලා මෙහෙට ආවේ ඇයි කියලා. හරන්ගේ මාමා දොස්තර කෙනෙක් නිසා එතනදීම ඇලිෂාගේ මාරම රහසක් වටහා ගන්නවා. ඒ තමයි ඇලිෂාට මිනිසුන්ගේ මූණවල් අඳුර ගන්න බැරි දරුණු මානසික සෞඛ්‍ය ආබාධයක් තියෙනවා. ඇයගේ මතකය සම්පූර්ණයෙන්ම ව්‍යාකුල වෙලා තියෙන්නේ. හරියට මේ වෙලාවේ එතනට සීఐ ඇලන් කදාවන්නවා. ඇලන් ඇවිත් ඇලිෂාවම තන්නේ ඇලිෂා කියලා. එතකොට හිරි වෙන්නේ ඇයගේ ඇත්තම නම ඈන් නෙවෙයි ඇලිෂා අබ්දුල් සමත් කියලා. ඇය ප්‍රසිද්ධ නිවුස් ප්‍රකාශිකාවක්. සති 4කට කලින් නකුල් කියන හැකර් කෙනෙක් මාර්ගයෙන් ඇලිෂා දැනගෙන තිබුණා අර අමර් කියන පුද්ගලයා කරන දරුණු අපරාධ ගැන. මේක මාතින් රට්ටම හිටි කරන්න හිතාගෙන ඇලිෂා හොරෙන්ම අමර්ගේ ගබඩාවට ඇතුළු වෙලා තියෙනවා. හැබැයි ඒ වෙලාවෙම තමයි හරන් ඇවිත් අමරව මරලා ගබඩාවට ගෙන තිබ්බේ. ඒ ගින්නෙන් බේරෙන්න ඇලිෂා එළියට දුවද්දී පාරේ ආපු ලොකු ට්‍රක් එකක ඇයව හැප්පෙනවා. ඒ අනතුරු නිසා තමයි ඇයගේ මොළයට හානි වෙලා මේ ෆේස් බ්ලයින්ඩින් කියන රෝගී තත්ත්වය තියලා තින්නේ. ඇයට කිසිම මුණක් මතක හිටින්නේ නැහැ. දැන් ඇලන් දන්නවා ඇත්තටම අමරව මරපු මිනිමරුවා හරන් කියලා. ඇලන් වහම හරන්ව ඇරෙස් ගන්න හදනවා. හැබැයි හරන්ව ඇරෙස් කරන්න හදද්දිම එකපාරට මෙතනට අමීර් රයිලි කියලා වෙනත් වයසක පුද්ගලයෙක් කඩා වැදිලා පොලිසියට බාර වෙනවා. ඔහු තමයි අර හරන් නැදපු දෙවනි ස්කෙච් එකේ හිටියේ. ඔහු කියනවා අමරව මරුවේ හරන් නෙමෙයි මමයි කියලා. ඒ බොරු පාපොච්චාරණය නිසා හරන් මේ වෙලාවේ බේරෙනවා. ඇලන්ට ඕන දෙයක් දැනගන්න පුළුවන් කාන්තාවක් ඉන්නවා. ඒ තමයි සුප්‍රියා. ඇලන් සුප්‍රියාට කියනවා හරන් ගැන විස්තරයක් හොයලා දෙන්න කියලා. සුප්‍රියා මේ වැඩේ කරන්න කැමති වෙනවා. සුප්‍රියා කියන්නේ කවුද කියලා අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඇලන් හරන්ව පෞද්ගලිකව හම්බෙලා කතා කරන්න යනවා. ඇලන් සෑහෙන කාලෙක ඉඳන් අමර් කරලා තියෙන වැඩ ගැන හොයලා තියෙනවා. අමර් මේ කරන වැඩ ගැන ඇලන් දැනගෙන ඉඳලා තියෙනවා. මේ කතා බහ අතරතුර හරන්ට තේරෙනවා ඇලන් අවධානය දීලා තියෙන්නේ අමර්ට නෙවෙයි. අමර් අර වීඩියෝ ගබඩා කරගෙන හිටපු හાર્ඩ් ඩ්‍රයිව් එකට කියලා. මේ වෙලාවේ ඇලන් කියනවා අමර්ගේ පිටිස්සුණු කොට නැගිල්ලේ තිබ්බ වටිනම වස්තුව අතුරුදහන් වෙලා තියෙනවා. ඒ තමයි හાર્ඩ් ඩ්‍රයිව් එක. ඒක මට ලැබෙන්න සලස්වන්න කියලා. ඇලන් මේක ගැන හොයන්නේ ඇයි කියලා හරන්ට හිතා ගන්න බෑ. යාළුවනේ ඔන්න එකපාරම DYSP දිනේෂන්ගෙන් ඇලන්ට කෝල් එකක් එනවා. ඇලන් අහනවා එදා අමර්ගේ සිද්ධියේදී එතන තිබිලා මොකක් හරි ඉලෙක්ට්‍රොනික දෙයක් ගත්තද කියලා. දැන් පොලිස් ලොක්කා කියනවා අපිට හાર્ඩ් ඩ්‍රයිව් එකක් හම්බුණා. ඒක දැන් තියෙන්නේ පොලිසිය බාරේ සීල් කරලා පෙට්ටි එක දාලා කියලා. ඔය අතරේ පොලිස් ස්ථානයේදී අමීර් අලිගෙන් ප්‍රශ්න කරනවා. කතාව තවත් සංකීර්ණ වෙන්නේ මෙන්න මෙතනදී. DYSP දිනේෂන් ඉහළ නිලධාරීට මේ ගැන විස්තර කියනවා. මේ වෙලාවේ ඇලන් ගැන විස්තර කියන්න ගන්නවා. ඔයාලා හිතන්නේ මේ වෙලාවේ මොකක් වුණා කියලාද යාළුවනේ? ඉතින් මේ වෙලාවේ වෙන්නේ ඇස් අදහගත නොහැකි දෙයක්. දිනේෂන්ට දැනගන්න හම්බ වෙනවා ඇලන් කියන්නේ තවදුරටත් පොලිස් නිලධාරියෙක් නෙවෙයි. ඔහු සේවයෙන් ඉවත් කරපු පුද්ගලයෙක් කියලා. මේ හෙලිතරව්වෙන් පස්සේ මූවි එක පිස්සුවක් වෙනවා. දැන් අමර් ෆීලික්ස් කියන්නේ ලොකු ක්‍රිමිනල් නෙට්වර්ක් එකක පොඩි කොටසක් විතරයි. ඇලන් තමයි ඇත්ත මාස්ටර්මයින්ඩ්. දැන් හරන් තනියම ඇලිෂාව හමු වෙලා ඇයට සම්පූර්ණ ඇත්ත ප්‍රකාශ කරනවා. හරන් කියනවා ඔව් අමරව මැරුවේ මම තමයි. හැබැයි මම ඉකලේ නිකන් නෙවෙයි කියලා. හරන් තමන්ගේ අතීතයේ දිග හරින්න පටන් ගන්නවා. හරන්ට හිටියා නීජා කියලා ආදරණීය නංගිගෙනින්. ඒ බොහොම අහිංසක තමන්ගේ පාඩුවේ ඉගෙන ගත්ත කෙල්ලෙක්. හැබැයි සති කිහිපයකට කලින් මේ නීජා එකපාරටම කිසිම හේතුවක් නැතුව සියදී විනාශ කරනවා. මුළු පවුලම මේකෙන් මාරම කෝපයට සහ ශෝකයටපත් වෙනවා. හරන්ට මේක දරා ගන්න බැරි වෙනවා. තමන්ගේ පණ වගේ නංගි ඇයි මේව කළේ කියලා හොයන්න හරන් ඇගේ කාමරේ පීරලා බලද්දී ඇගේ ඩයරිය සහ ෆෝන් එක හම්බ වෙනවා. අන්න ඒකින් තමයි හරන් දැනගන්නේ අර අමර් නීජා ඇදින් මාරු කරපු ට්‍රයල් රූම් එකේ හොර කැමරා වලින් වීඩියෝ කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒ වීඩියෝ අන්තර්ජාලයට දානවා කියලා බ්ලැක්මේල් කරලා ඇගෙන් ලොකු මුදලක් ඉල්ලා තර්ජනය කරලා තියෙනවා. ඒ ලැජ්ජාව සහ බය දරා ගන්න බැරුව තමයි නීජා තමන්ගේ ජීවිතේ නැති කරගෙන තියන්නේ.
තමන්ගේ නංගිගේ මරණයට පරිගන්න හිතාන තමයි හරන් එදාර අමර්ගේ පාල් ගොබඩාවල කරලා ඔහුව අමානුෂික විදිහට මරලා සාක්ෂි විනාශ කරන්න මුළු ගබඩාවටම ගිනි තිබ්බේ. මේ හැමදේම අහගෙන හිටපු ඇලීෂා මාරම කම්පණයටපත් වෙනවා. ඇය මාධ්‍යවේදියක් විදිහට මේ වගේ අපරාධකාරයන්ට විරුද්ධව වැඩ කරපු කෙනෙක් නිසා හරන් කරපු දේ නීති විරෝධී වුණත් හරන් ගැන අනුකම්පා කරන්න පටන් ගන්නවා. ඇලිෂා තීරණය කරනවා හරන්ට උදව් කරන්න. ඔන්න දැන් DYSP දිනේෂන්ට හරන් දුරකථනින් කතා කරලා අමර ළඟ තිබ්බ හાર્ඩ් ඩ්‍රයිව් එකයි ඇලනී අතර තියෙන සම්බන්ධය දැනගන්න හાર્ඩ් ඩ්‍රයිව් එක පරීක්ෂා කරන්න සූදානම් වෙනවා. හැබැයි මේක කරන්න යාලට මේ ගැන හොඳට වැඩ දන්න කෙනෙක් ඕනි වෙනවා. හරන් තීරණය කරනවා නකුල් මේ වැඩේට සම්බන්ධ කරගන්න. මොකද එයා හැකර් කෙනෙක් නිසා. හරන් ඇලිෂා එක්ක පිටත් වෙලා යනවා. ඔන්න දැන් එකපාරටම මුන් දෙන්න යන වාහනේ ඉස්සරහට ඇලන් එනවා ගේ වාහනින්. ඇලන් මුන් දෙන්න යන වාහනය හප්පලා දාන්න හදනවා. හරන් ඇලිෂාව කාර් එකකින් පස්සලා යනවා. ඔය යද්දී හරන් කොහොම හරි වෙට්ටු දාලා ඇලන්ගේ වාහනේ පෙරලනවා. මේත් එක්කම හරන්ගේ ඉස්සරහින් ලොකු වාහනයක් එනවා. හරන් එකපාරටම බය වෙනවා. මෙතනින් පස්සේ මොකක් වෙන්නේද කියලාද මචන්ලා ඔබලා හිතන්නේ. ඔන්න දැන් පෙන්නන්නේ පැය 48කට පස්සේ කතාවක්. මෙතනදී ඇලිෂා බය වෙලා ඉන්නවා. මොරලි අහනවා ඇයි බය වෙලා ඉන්නේ? උන දේ මට කියන්න කියලා. ඔන්න ඇලිෂා දවස් දෙකකට කලින් වුණ සීන් එකක් කියන්න ගන්නවා. ඔයාලට මතකනේ ඇලන්ගේ වාහනේ පෙරළුණා. වගේම හරනුත් ඉස්සරහින් එන වාහනයකට බය වුණා. දැන් මෙතනට ලේපිරාගෙන ඇලිෂාව හම්බ වෙන්න හරන් එනවා. හරන් ඇලිෂාට කියනවා ඔයා ඩ්‍රයිව් කරන්න. ඔන්න දැන් දෙන්න එක්කම DYSP දිනේෂන් හම්බ වෙන්න යනවා. මෙතනදී හරන් එකපාරටම තුවක්කුවක් කරන් ගින් DYSP දිනේෂන්ට වෙඩි තියලා හાર્ඩ් ඩ්‍රයිව් එක අරන් පැනලා යනවා. හැබැයි ඇලිෂාට කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඔන්න දැන් මේ කතාව කියන තැනට හරන් සහ නකුල් එනවා. එතකොට අලිෂාට දැනගන්න හම්බ වෙනවා වෙලා තියෙන දේ. තරම් මචන්ලා මෙතන DYSP දිනේෂන් නොමරුවේ හරන් නෙවෙයි. බලට මතකද අලිෂාට මිනිස්සු අතුරු ගන්න බැරි ලෙඩක් තිබ්බා. ඉතින් එතනට ආවේ හරන් නෙවෙයි ඇලන්. ඇත්තට මෙතන වෙලා තියෙන්නේ හරන්ට ඇලන් ඉදි කියලා. ඊට පස්සේ ඇලන් හරන්ගේ ඇදුම් ඇදගෙන හරන්ගේ කාර් එක ගත්තරන් ඇලිෂාව හම්බ වෙන්න ඇවිල්ලා තියෙනවා. ඇලිෂාට තියෙන ලෙඩේ නිසා මෙයාව අතුරු ගන්න බැරි වෙලා පැටලවිල්ලක් වෙනවා. ඕන්න දැන් මෙතනදී හරන් කියනවා නකුල් එක්ක එකතු වෙලා ඇලන් ගැන විස්තර හෙව්වා කියලා. දැන් තමයි ඇලන් කියන්නේ කවුද කියලා හරියටම දැනගන්න හම්බෙන්නේ. මූව 2018 දී සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නිලධාරියෙක් හැටියට පත් කරලා තියෙනවා. ඇලන් මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. ඌ අනිත් අයගෙන් සගවාගත යුතු අනන්‍යතාවයන් විකුණන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔබලට මතකනේ සුප්‍රියා මේක තමයි මේ ව්‍යාපාරයේ අතරමැදි විදිහට වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න මද්ද්‍රව්‍ය වංචාවලට සම්බන්ධ චිත්තප්පන් කියන පුද්ගලයාගේ නඩුවක් කරන්න බාර වෙලා තියෙනවා. මේ චිත්තප්පන් ගැන හැමදේම දේවරාජන් කියලා මාධ්‍යවේදියෙක් හොයාගෙන මේ හැමදේම එලි කරන්න සූදානම් වෙලා තියෙනවා. චිත්තප්පා මේ දේවරාජන්ට වෙඩි තියලා මරලා දාලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ දේවරාජන්ගේ පිටිද චිත්‍රා ඉදිරියේමයි. මෙයාව ආරක්ෂා කරන වැඩේ පැවැටලා තියෙන්නේ ඇලන් තමයි. ඇලන් මේක ගැන හොයන් යද්දි තමයි චිත්තප්පා ගැන දැනගෙන තියෙන්නේ. ඇලන් කෙනින්ම චිත්තප්පාට කතා කරලා ගීසුමක් ගහලා තියෙනවා. චිත්තප්පා ඇලන්ට කියලා චිත්‍රාව මරන්න කියලා. ඇලන් සැක නොහිතන විදිහට චිත්‍රාට වෙඩි තියන්න සැලසුම් කරලා තියෙනවා. හැබැයි මේ සැලසුම අසාර්ථක වෙලා තියෙනවා. චිත්‍රාව මරා දැමීමට නොහැකු ඇලන් උගේ දෙවෙනි පියවර ආරම්භ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකම තමයි මුට හાર્ඩ් ඩ්‍රයිව් එක ඕන උනේ. ඔන්න දැන් ඇලන් පාර්සල් එකක් ගිහින් ගෙදර ළඟින් දානවා. මේ පාර්සල් එකේ තියෙන්නේ පෙන් එකක්. මේ පාර්සල් එක ගෙදර ඉන්න පොඩි එකෙක් ගේ අතට ගෙනිහින් පෙන් එක එළියට අරන් බලනවා. මේ පෙන් එකේ තියෙන දේවල් දැන් අපිට පෙන්වන්නේ නැහැ. හරන් දන්නවා ඇලන්ගේ උත්සාහය චිත්‍රව මරණික් කියලා. චිත්‍රාගේ නඩුව තව දවස් කිහිපයකින් තියෙනවා. එදාට චිත්‍රා හැමදේම කිව්වොත් චිත්තප්පන්ගෙන් ලැබෙන්න තියෙන මුදල් කිසිවක් ඇලන්ට ලැබෙන්නේ නැහැ. ඇලන්ට චිත්‍රව මරලා දාන්න එකම එක මාර්ගයක් ඉන්නේ. ඒ තමයි ඊළඟ නඩුවට චිත්‍රව එක්කන් යන්නේ ප්ලේන් එකක. එතනදී චිත්‍රව මරාදයි කියලා හරන් හිතනවා. ඔබලට මතකද හරන්ගේ සහෝදරිය වෙන නිර්ජා? එකපාරක් නිර්ජාව පැහැර ගැනීමේ සිද්ධියක් වෙලා තියෙනවා. ඇගේ යාළුවෙක් වෙන සකීනාවත් පැහැර ගන්නවා. සකීනාගේ සහෝදරයා තමයි අන්සාර්. අන්සාර් කියන්නේ තව දවස් කිහිපයකින් චිත්‍රා රටින් පිට වෙන්න ඉන්න ඒ ගුවන්තොටුපළේ වැඩ කරන සේවකයෙක්. ඇලන්ට ඕන කරන්නේ අන්සාර්ව බය කරලා තමන්ගේ වැඩේ කරගන්න. මේකට ඇලන් පාවිච්චි කරන්නේ අමරව. අමරලව තරුණ ගෑන් ළමෙක්ව පැහැරගෙන ඇයව දූෂණය කරලා ඒ හැම දෙයක්ම වීඩියෝ කරනවා. මේ වීඩියෝ එක
පාවිච්චි කරලා අන්සාරව බය කරලා ගුවන් යානයේදී චිත්‍රාව ඝාතනය කරන්න තමයි ඇලන් සැලසුම් කරන්නේ. හැබැයි ඇලන් හිතපු තරම් ලේසියෙන් අන්සාරව නමන්න හම්බ වෙන්නේ නැහැ. අන්සාරව බය කරන්න බැරි වුණු තැන ඇලන් එයාගේ ඊළඟ දරුණු පියවර තබනවා. උඹලට මතකද ඉස්සෙල්ලා අර පෙන් එකක් දාලා යපු පාර්සල් එක? ඒ පෙන් එකේ තිබු වීඩියෝ එක දැක්කම ඒ ගෙදර අය මුළුමනින්ම බය වෙනවා. මොකද ඒ වීඩියෝ එකේ ඉන්නේ අමර විසින් මීට කලින් පැහැරගෙන ගිය ඒ ගෙදර තරුණ ගැහැණු ළමයි. මේ අතරතුර අපේ ප්‍රධාන වීරයා ඒ කියන්නේ හරන් තමන්ගේ සාක්ෂිත් එක්කම නිගමනයකට එනවා චිත්‍රාව මරන්න හදන්නේ කොතනදීද කියලා. හරන් තමන්ගේ දරුණු මෙහෙයුම ආරම්භ කරන්නේ මෙන්න මෙතනදී. හැබැයි ඇලන්ගේ මත හරින්නේ නැහැ. හරන් ගෙදර නැති අතරේ එයාගේ අක්කා සානංගිව ඒ කියන්නේ දේවිකා සහ මිර්ජාව ප්‍රාණාපකරුවන් කරගෙන හරන්ව සම්පූර්ණයෙන් විනාශ කරන්න ඇලන් උත්සාහ කරනවා. දැන් ඇලන් දන්නවා හරන් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එයා හොඳින් පුහුණුව ලැබූ කමාන්ඩෝ බඩේක. එයාගේ රාජකාරිය තමයි ගුවන් යානාවල යන වගීන්ගේ ආරක්ෂාව බලාගන්න එක. හරන් තමන්ගේ කණ්ඩායම සහ පොලිසියත් එකතු කරගෙන ඇලන්ව කොටු කරන්න ලොකු ප්ලෑන් එකක් ගන්නවා. හරන් ගුවන් යානයට කොට වෙන්න කලින් නකුල් සාලිෂට විශේෂ උපදෙසක් දෙනවා. යානි ඉන්න හැමෝගෙම විතර සහ ඡායාරූප නකුල් හරහා අලිෂාට ලැබෙන්න සලස්වනවා. මොකද මීට කලින් අමරව මරපු වෙලාවේ අලිෂා එතන හිටියා. අමරව හමු වෙන්න ආපු අවිනාශ පුද්ගලයා කවුද කියලා අලිෂා දැකලා තිනවා. මෙතනදී අලිෂාට එකපාරටම මතක් වෙනවා එදා මුරලි කියපු රහසක් කෙනෙක් වතුර ගන්න මුළු මුහුණ මොනේ නැහැ. මුහුණේ තියෙන සුවිශේෂී ලකුණක් දැක්කම ඇති. ඒ එක්කම අලිෂාට මතක් වෙන්නේ අමර එක්ක කතා කරපු ඒ අවිනාශ පුද්ගලයාගේ නහයට පහලින් වම් පැත්තේ තිබුණු කැලල. ඇය වහම ඒ බව නකුල් හරහා හරන්ට දැනුම් දෙනවා. මේ අතරතුර හරන්ගේ කණ්ඩායම තවත් දරුණු ඇත්තක් හොයාගන්නවා. ඒ තමයි හොර හැඳුනුම්පත් පාවිච්චි කරලා මේ යානිය අසුන්වෙන් කරගත්ත සුදෙව් ගැන. සුදෙව් කියන්නේ නිවේදිතාගේ තාත්තා. ඇලන් විසින් නිවේදිතාව පැහැරගෙන දූෂණය කරලා ඒ වීඩියෝ එකකින් සුදෙව්ව බය කරලා තියෙන්නේ. සුදෙව්ට ඇලන් දීලා තියෙන නියෝගය තමයි මේ ගුවන් යානය වෙනත් යානයක හප්පලා චිත්‍රා ඇතුළු යානයේ ඉන්න හැමෝගෙම ජීවිත විනාශ කරලා දාන්න කියන එක. නමුත් හරන් ඇතුළු කණ්ඩායම ශනිකව ක්‍රියාත්මක වෙලා සුදෙව්ව අල්ලගන්න නිසා ඒ මාරාන්තික අනතුර වැළකී යනවා. යානය ඇතුලේ චිත්‍රාගේ ජීවිතය පෙරගන්න හරන් තවත් උපක්‍රම පාවිච්චි කරනවා. යානයේ ආරක්ෂක උපාංගවල හදිසි දෝෂයක් ඇති කරලා නිලධාරීන්ගේ උදව්වෙන් චිත්‍රාව සහ ඇගේ ආරක්ෂකයාව වෙනත් ආරක්ෂක තැනකට මාරු කරනවා. හරන් චිත්‍රාට කියනවා මැඩම් ඔයාව මරන්න ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි බය වෙන්න එපා මම ඔයාව බේර ගන්නවා කියලා. මේ හැමදේම ASCII ඇලන් තමන්ගේ අවසාන තුරුම්පුව අදිනවා. දේවිකා කියන්නේ දක්ෂ දොස්තර කෙනෙක්. ඇලන් දේවිකාව පාවිච්චි කරලා රෝගියෙක් වගේ මුහුණ වහගෙන ගුවන් තොටුපළින් වෙනත් යානයකින් පැනලා යන්නයි ලෑස්ති වෙන්නේ. එයා හිතන් ඉන්නේ හරන් නිතන්ට ආවත් තමන් ළඟ තියෙන රහස් දත්ත සහ වීඩියෝ පාවිච්චි කරලා හරන්ව මෙල්ල කරන්න පුළුවන් කියලා. හැබැයි ඇලන් දන්නේ නැහැ දේවිකා සහ හරන් එකතු වෙලා ඇලන්ට සුපිරි උකුලක් කටවලා ඉවරයි කියලා. ඒ වෙලාවේ දේවිකා උපක්‍රමශීලීව ඇලන්ව වෛද්‍ය පරීක්ෂණ කාමරයකට දාලා දොර වහනවා. ඒ කාමරය ඇතුලේ තියෙන්නේ ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක්. ඒක කොච්චර බලවත්ද කියනවා නම් ඇලන් ළඟ තිබුණු මිනිසුන්ව බය කරන්න පාවිච්චි කරපු හැම රහස් දත්තයක්ම සහ වීඩියෝ එකක්ම සම්පූර්ණයෙන්ම මැකිලා විනාශ වෙලා යනවා. දැන් ඇලන් ළඟ හරන්ව බය කරන්න කිසිම තුරුම්පුවක් නැහැ. තමන් සතු හැමදේම අහිමි වුණු ඇලන් කේන්තියෙන් හරන්ට පාර දෙන්න හැදුවත් කමාන්ඩෝ බටෙක් වෙන හරන් ඉස්සරහා ඇලන්ගේ ආරක්ෂකයන්ටවත් බේරීමක් වෙන්නේ නැහැ. අවසානයේදී හරන් විසින් එල්ල කරන වෙඩි ප්‍රහාරයන්ගෙන් ඇලන්ගේ දරුණු පරිච්ඡේදය සතහටම අවසන් වෙනවා. කතාව අවසානයේදී අපිට පෙන්වන්නේ ඇලිෂාව ඇගේ මොලේ තිබුණු ආබාධය දැන් වෛද්‍යවරුන්ගේ උදව්වෙන් සුවතට හැරෙමින් පවතිනවා. මිනිසුන්ගේ දුර්වලකම් පාවිච්චි කරලා තමන්ගේ වාසිය ගන්න හදන මිනිසුන්ට සබාදාමින් දඩුවම් ලැබෙනවා කියන එකට මේක හොඳම උදාහරණයක්. ඉතින් යාළුවනේ රීකැප් ස්ටුඩියෝ එකෙන් අද අරන් ආපු මේ සුපිරිම ත්‍රිලර් සිනමා විචාරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? කතාවේ හොඳම ට්විස්ට් එක මොකක්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් පට්ටම් ෆිල්ම් බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා.